එක්වර මැස්සුණු එම නද හේත් කොටගෙන කොල්ලන් දෙදෙන උඩ බැලුවෝය. ඔවුන්ගේ කුඩා මිතුරිය ඒ වන විටත් අට්ටාලයෙන් බිමට ඇදවැටමින් සිටින යුරුදුටු ඔවුන්ට කරගැනීමට දෙයක් නොමැති විය. ඇය බිමට ඇද වැටෙන යුරු බලා සිටීමට නොහැකි වූ ජිල් සිය සොයුරාගේ අතේ එල්ලි දැස් පියාගත්තේය. නමුත් රෝජ කරගැනීමට දෙයක් නොමැතිව බිමට වැටෙන කේට් දෙස බලා සිටියදී තමාගේ රත්තු රුධිරය උරා බීමට සූදානම්ව බලා සිටින පොළොතලය දෙස බැලූ කේට් තම කරනැදි මාලය දැඩිව අල්ලාගෙන දැස් පියාගත්තාය. නමුත් බිමට ඇද වැටෙමින් සිටි ඇය වටා එක්වරම රැස්වලල්ලක් විහිදී ගොස් සිදූ විශ්මයජනක සිදූ දේ දෑසින්ම දුටු රෝජයට කිසිත් සිතාගත නොහැකි වූවේය. එයින් තම හිතට දැනුණු කම්පනයෙන් මිදීමට සිතාගෙන ඔහු තම සොයුරාගේ බාහෙන් තදින්ම ඇල්ලුවේය. කේට් එසේ සුළු මොහොතක් සිටි ඔහුගේ මුවින් පිට වූ එම වදන්වල ඇසුණු කේට් දැස් ඇරබැලුවාය. එවිට තමා කිසිදු කරදරකින් තොරව හිස් වාතලය මත රැඳී සිටින අයුරු දුටු ඇය පුදුමයට පත් වූවාය. රෝජර්, මොකක්ද මේ වෙන්නේ? පුදුමයෙන් සපත්ව සිටි දැරියගේ මුවින් තව සුළු මොහොතකින් පැනයක් පිටුවද රෝජර්ට ඇයට පිළිතුරක් දීමට නොහැකි වූවේය. ඒ ඔහුට මේ විශ්මිත සිදුවීම ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ බැවිනි. අනේ මන්ද කේට්, මටත් මේ ගැන හිතාගන්න බැරුව ඉන්නේ. විනාඩි 5ක් පමණ ඉක්ම ගිය තැන රෝජර්ගේ මුවින් එම වැකිය පිටවන විට කේට් හිස් වාතලය මත හිටගෙන අවසන්ය. නමුත් ඇගේ පාද බිම ස්පර්ශ නොවීම දරුවන්ට තවත් පුදුමයක් විය. එයින් දරුවන් තවත් පුදුමවද්දී තවත් පුදුම වන දෙයක් කේස්වල සිදුවිය. එනම් එහි වූ විශේෂ බලපළිඟුවක් වසර ගණනාවකට පසු ක්‍රියාත්මක වීමයි. පුදුමයි. මට නම් පුදුමයෙන් පුදුමයි. හරියට මේක මැජික් එකක් වගේ. වාතලය මත රැඳී සිටින දැරිය වෙතට ඇවිදා රෝජර් පැවසූ විට කේට් ජනේලය දෙස යළිත් බැලුවාය. ඒත් සමග ඇගේ හිතට අදහසක් පිවිස බැවින් ඇය තම රඳවන් සිටින හිස් වාතලය දෙස බලා තම මිතුරන් දෙස බැලුවාය. ඔව්, මම දන්නවා මම දැන් මොකද්ද කරන්න ඕනි කියලා. තමන්ටම එසේ මුමුණාගත් දැරිය මොහොතකට නතර වූයේ තම මිතුරන්ගෙන් උදව්වක් පැතීමටය. රෝජර්, ජිල්, මට ඔය දෙන්නකින් පොඩි උදව්වක් ඕනි. මොකද්ද කේට් කියන්න? ඇය ඉල්ලන උදව්ව පිළිබඳ නොසිතූ කොල්ලන් දෙදෙන එක්වරම ඇසුවෝය. ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් එන්න මාත් එක්ක උඩට යන්න. ඇය එම වදන් පැවසූ විට කොල්ලන් දෙදෙන ඇය දෙස පුදුමයෙන් බැලුවෝය. ඇයත් සමග උඩට යන්න? ඒත් කොහොමද? ඇය මෙම වදන් දොඩවන්නේ පිස්සුවෙන්ද? ඒ පිළිබඳ කොල්ලන් දෙදෙනාට සිතාගත නොහැකිය. ඔයත් එක්ක උඩට යන්න? ඒත් කොහොමද? මේ විදිහට? දැරිය තමන් රඳවන් සිටින වාතලය මතින් උඩට නගිමින් කීවේය. බය වෙන්න එපා ජිල්. මට හිතෙනවා අපිට මේක කරන්න පුළුවන් කියලා. කේට් තමන් කරන්නට හදන දේ ගැන ස්ථිර බවකින් යුතුව කියද්දී ජිල් ඊට අකමැත්ත ප්‍රකාශ කළේය. ඒ ඇය සිදු කරන්නට යන දේ පිළිබඳ ඔහුගේ හිතේ කිසිදු විශ්වාසයක් නොතිබූ බැවිනි. නමුත් ඔහුගේ සොයුරා ඊට එක්විටම කැමති වූ හේයින් ඔහු තම මිතුරියගේ උදව්වට ඉදිරිපත් වූවේය. ඇගේ අත අල්ලාගත් ඔහු ඇය පා තබන තැනින් මතුවන ලානිල් පැහැති කදාව මතින් පාය තබමින් කේට් විසින් දක්නා ලද ජනේලය වෙතට ඇවිද ගියේය. පහළ සිටි ජිල් හිස් වාතලය මත ඇවිදින ළමුන් දෙදෙනා දෙස බලා සිටියේ බියෙනි. නමුත් තම සොයුරා ජනේලය තුළින් නිවසට ඇතුල් කළ කේට් එම ජනේලයෙන් තුළින්ම නිවසට ඇතුල් වන අන්දම දුටු විට තමාටත් ඔවුන් සමග එක්වන්නට තිබුණායයි කියා සියුම් දුකක් ඔහුගේ හිත් තුළ ඇතිවිය. ගිනිගන්නා ලද නිවසේ උඩුමහලට ඇතුල් වූ රෝජර් හා කේට් යන දෙදෙනාම ඔවුන් ඊළඟට කළ යුතු දේ ගැන සිතන්නට වූවෝය. අරණ ලද ජනය කිහිපය තුළින් උඩුමහලට ආලෝකය පතතුවද උඩුමහලට ලද ආලෝකය මදවූ බැවින්ද තවත් ජන කිහිපයක් ඇර දැමූ රෝජර් තම මිතුරිය දෙස බැලුවේය. තවමත් සිටි තැනම සිටගෙන නළලේ අතත් තබාගෙන ඇය කල්පනා කරන ආකාරය බලා සිටිය ඔහු කේට්, අපි දැන් මොකද්ද කරන්නේ? අපි දැන් මෙතෙන්ට ආවේ එමිව හොයන්නනේ. අපි එයාව හොයමු.
රෝජර්ගේ මුවින් එසේ පිටවන විටම කේට්ගේ මුවට නැගුණේ සිනහවකි. එම නිසාම ඇය අසල වූ කාමරයක් තුළට දිවයමින් මෙසේ කියන්නට අමතක නොකළේය. හොඳ රෝජ, අපි කොහොමහරි එයාව හොයාගමු. ඇය එසේ පවසා නිමවන විට ඇගේ වදන් කියාවට නම්වමින් ඔහු කාමරයක් වෙතට දිවගොස් අවසන්ය. ඔවුන්ට හොඳටම මහන්සි වන තුරු ඔවුන් කුඩා එමීව උඩු මහල තුළ සෙව්වද ඔවුන්ට ඇගේ ඡායාවක්වත් සොයා ගැනීමට නොහැකි වූවෝය. කුඩා දැරිය සෙවීමේ කාර්යයෙන් හොඳටම හෙම්බත් වූ දරුවන් දෙදෙන යළිත් හිටි තැන්ට පැමිණියේ එක්වරමය. හමු වුණාද? නෑ කේට්. මට හිතන විදිහට එයා ඉන්නේ පල්ලෙහා. කේට්ගේ පැනේට රෝජර් පිළිතුරක් සැපයුමුත් ඉන් තවත් දුර්මුඛ වූයේ ඇයය. අපි දැන් මොකද්ද කරන්නේ? යන පැනය නගමින් කේට් ජනේලයේ අසලට ඇවිද ගියාය. ජිල් තවම සිටිතැනමය. ඇය දුටු ඔහු ගොළු භාෂාවෙන් යමක් විමසුවද ඒ නොතේරුණු කේට් රෝජර් දෙස බැලුවාය. ඒ වන විට ඔහු සිටියේ පඩිපෙළ දෙස බලාගෙනය. පඩිපෙළ දුටු කේට් පහ ඒ දෙසට දිව යන්නට වූවාය. ඒ කේට්, ඔයා ඔය කොහෙද යන්නේ පහළට? පියගෙට පෙළ අද්දර නතර වී ඔහුට පිළිතුරක් දුන් ඇය කිසිවක් පවසන්නට පෙර මතු මහලට දිව ගියාය. නීවලින් තනා තිබූ පඩිපෙළෙන් භාගයක් මේ වන විටත් ගින්නට බිලි වී තිබෙන අයුරු දැටියේ හිටි තැනම නතර වූවාය. පඩිපෙළත් ගිනි අරන් වගේ. අපි දැන් මොකද කරන්නේ? සිය කන් ළඟින්ම ඇසෙනු එම හඬ හේතුවෙන් ඇය පිටුපස බැලුවාය. ඇය පිටුපසින් සිටියේ ඇගේ මිතුරු සගය අය. ඉතින් කේට්, දැන් අපි මොකද්ද කරන්නේ? එමී මේ කොහේ හරි හිටියත් මේ ගින්නත් එක්ක අපිට එයාව හොයාගන්න බෑ. ඇය පසු කර තවත් පඩිපෙළ කිහිපයක් පහළට බැස රෝජර් ඇසුවේය. එම පැනයට පිළිතුරක් දීමට මත්තෙන් දැරිය හුදෙස බැලුවාය. ඒ වනටත් ගින්නෙන් නැගෙන දුම් ඔවුන්ව වට කරගෙන සිටි අතර අඳුරු සෙවණැලි තුළින් නැගෙන ගිනිදැල්වල සෙවණැලි රෝජර්ගේ වත මත නඟ කරමින් තිබුණේය. ඔහුගේ වත මත නඟ කරන ගිනිදැල් දෙස මොහොතක් වෙලා බලා සිටි කේට් අවසන් තීරණයකට එළඹියාය. ඒ එමීව සොයාගෙන මිස ඇය මෙම නිවසින් පිට නොවන බවයි. එබැවින් ඇය වහා පඩිපෙළ බැසගොත් ගිනිගන්නා සාලයට පිවිසෙන රෝජර් පුදුමයෙන් භීතියට පත් කරමින්ය. කේට්, තමුසට පිස්සුද? පිච්චිලා මැරෙන්නද හදන්නේ? මට කතා කරන්න වෙලාවක් නෑ රෝජර්. ගින්නට මාවත් පිච්චෙන්න වගේ. මං ඉක්මනට එමීව හොයාගෙන ඉන්නම්. ගිනිගන්නා නිවස තුළ ඉක්මනට පය තබමින් ඇවිද ගිය දැරියගේ මුවින් එම වදන් පිටුවේ හයියෙනි. නමුත් මෙම නිවස තුළ ඇයට තනියෙන් ගමන් කිරීමට ඉඩ දිය නොහැක. එම නිසා රෝජරුත් ඇය හා සම්බන්ධ වීමට සිතාගෙන සාලයට පය තිබුමුත් එහි වූ ගින්න වැඩි වූ නිසා වහා යළිත් පඩිපෙළ මතට පැනගත්තේය. කේට්ට උපකාර වීමට නොහැකි වීම සම්බන්ධ දුක් වූ හෙතම එහි පැය කාලක පමණ කාලයක් රැඳී සිටින්නට ඇත. එම පැය කාල ගෙවී ගිය තැන කේට් ඔහු අසලට පැමිණියේ කුඩා එමීවද කරපින්වාගෙනය. ඇය දුටු වහා රෝජර් කුඩා දැරිය තමා භාරයට ගත්තේ කේට්ට පැනයක්ද යොමු කරන්නට අමතක නොකරමිනි. කොහෙද එයා හිටියේ? කුස්සිය ළඟ කාමරයක. කේට් මොහොතකට හුස්ම ගැනීමට වෙලාවක් ගෙන අපිට එයාව ඉක්මනට එයාගේ අම්මට බාර දෙන්න ඕන රෝජර්. හරි. කී රෝජර් උඩුමහලට නැග ගියේ ඒ වෙන විට අලුතෙන් ගෙනගෙන තිබූ තවත් පඩිපෙළ කිහිපයක් පසු කරේය. අපිට දැන් යන්න වෙන්නේ ආපු විදිහටමද? ජනේලය ළඟට ගොස් නතර වූ රෝජර් ඇසුවේය. ඔව්, ඒත් ඔයාට ටිකක් ඉවසන්න වෙනවා. මාත් හිතුවා ඒ ගැන. එමිත් අරගෙන අපි දෙන්නටම පහළට යන්න බෑනේ. ඒක තමයි මම කලින් කිව්වේ. මම මෙයාව පහලින් තියලා ඔයාව ගන්නෙන්නම්. ඊට කිසිවක් නොපැවසූ ඔහු හිසවනා ඊට අනුමැතිය දුන් හෙයින් ජනේලයෙන් පිටතට පියුණු කේට් ඔහු අත වුන් කුඩා දැරිය ගෙන පහළට පැමිණ ජිල් අත තබා නැවත උඩට ගොස් පහළට පැමිණියේ රෝජර් සමගය. අම්මෝ ඇතියන්ත මගේ ඇඟේ වතුර වෙලා තිබුණේ. නිවසේ සිට පහළට පැමිණි තම සොයුරත් මිතුරියත් දුටු ජිල් කේවිය. සැබවින්ම ඔවුන් දෙදෙන සහභාගී වූ මෙම භයානක සිදුවීම ගැන ඔහුගේ හිතේ කිසිදු කැමැත්තක් නොතිබුණි. දැන් හරි ජිල්, අපි දැන් ඔයා ළඟනේ. තම සොයුරා ගැන උපන් ආදරයකින් යුතුව රෝජර් ඔහුගේ උරහිස වට අතක් කැවීය. හරි,
මේ දැන් උණු දේවල් අපි අතර විතරක් රහසක්ව පැවතියොත් හොඳයි කියලා මට හිතෙනවා. තමන් මෙතෙක් කලා රැඳී උන් ඉවසේ උඩුමහල දෙස බලා සුසුමක් හෙළූ කේට් එසේ පැවසුවේ. මෙතෙක් වෙලා තමන් වට සිදුවූ දේ පිළිබඳ හොඳින් කල්පනා කර බලාය. ඇය එලෙසින් පවසනට කොල්ලන් දෙදෙනද එය හිස් මුදනින් පිළිගත්තෝය. මීට සුළු මොහොතකට පෙර ඔවුන් දෙදෙනා දුටු හිස් වාතලයේ මත විදීම වැනි අද්භූත දේවල් සියසින් දුටු නිසා විශ්වාස කළ හැකිමුත් මෙවන් අද්භූත දේ පිළිගන්නේ කවුද? බැරි වෙලාවත් මෙය එකිනෙකාගේ කනට ගියහොත් ඔවුන් තමාට පිස්සුයයි කියා සිතනු ඇත. මේ සම්බන්ධයෙන් තමාට පිස්සුය යන වදන් හදාගන්නවට වඩා මෙය සදාකාලිකව තමන් අතර රහසක්ව පැවතීම වඩා හොඳය. මෙම රහස ඔවුන් තමන් අතරම පවත්වා ගන්නට මෙසේ කල්පනා කරත් මෙතෙක් කලත් කේට් සම්බන්ධව යටපත්ව පැවතුණු රහස කේස් වලට අනාවරණය විය. ඒ බව නොදත් කේට් ජෙල් අත සිටි කුඩා දැරිය තමා අතටගෙන ඇගේ මව සොයා ඇදෙන්නට වූවාය. ඉදිරිපසට ගිය කේට් මිලීව සොයා ගන්නා විටත් ගිනි නිවන හමුදාව ගැන සලකුණක් ඇහි නොවීය. නමුත් තවත් කාන්තාවන් පිරිසක් විසින් මැදිකරගෙන සිටි මිලී දුටු ඇය එම කාන්තාව වෙතට දිව ගියේ සෙසු පිරිස ගැන තැකීමක් නොකරමිනි. මිලී නැන්දේ, මිලී නැන්දේ. කේට්ගේ මොරගෑම ඇසුණු මිලී පමණක් නොව සෙසු පිරිසද ඇය දෙස බැලුවෝය. නමුත් දුම්වැදි අපිරිසිදුව සිටිනා දැරිය හඳුනා ගැනීමට පිරිස අපොහොසත් වූවෝය. දෙයියනේ, ඒ අතේ මිලීගේ දරුවා ඉන්නවා. කේට් අත උන් කුඩා දරුවා දැක කවුරුන් හෝ විස්මයෙන් කෑගසද්දී කේට් මිලී අසලට දිව ගියාය. ඒ වන විට සිහියෙන් නොසිටි මිලී දැරිය දෙස බැලුවේ නොසලකිල්ලෙනි. නමුත් ඊළඟ මොහොතේ ඇගේ අත්වැරදි තම දියණිය හඳුනාගත් ඇය කෑගැසුවේ මහා හයියෙනි. එමී අනේ හොඳින්ද මගේ දුවේ කී ඇය හඬාගෙන දැරිය වඩා ගන්නා විට ඇය අසලින් මෑත් වූ කේට් තම මිතුරන් වෙතට දිව ගියාය.